වැරදි කරන්නේ. දැන් අද ඉඳලා අපි අපායට බය වෙන්න ඕනේ. අපාය කියන එක තියෙනවා. දැන් ඔයත් හිතයි මේ හාමුදුරුවෝ අපාය තියෙනවා කියනවා මොකද්ද මේකට ඉදිරිපත් කරන සාක්ෂිය? මම සාක්ෂි දෙකක් ඉදිරිපත් කරනවා. පළවෙනි සාක්ෂිය තමයි 1969 වසරේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ වෙච්ච සත්‍ය සිද්ධියක්. මේ සිද්ධිය තියෙන්නේ හේනිපිටිගෙදර ඥානසිංහ හාමුදුරුවන්ගේ ගැටලු තැන් කියන පොතේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියවලා බලන්න පුළුවන්. ඒක තියෙන්නේ මෙහෙමයි. ඒක මිනිස්සෙක් මුස්ලිම් මිනිස්සෙක් හදිස්සියේ මේ යනවා. ඒගොල්ලන්ගේ සිරිතක් තියෙනෝනේ මැරිච්ච ගමන් වලදාන ගෙනියනෝනේ. වලදාන ගෙනියනකොට මේ මිනිස්සයා නැගිටිනවා. ඔක්කොම මිනිස්සු ටික දුවනවා. දුවන්නේ නැද්ද ඉතින් වලදාන ගෙනියන මිනිස්සයා නැගිට්ටාම දුවන වෙන මොනව කරන්නේ? හැබැයි එක වෛද්‍යවරයෙක් එතන නවතිනවා. එයා යත් එක්ක කතා කරනවා. කතා කරලා මොකද උනේ? එතකොට කියනවා දෙන්නෙක් ආවා. ඇවිල්ලා අත් දෙකෙන් අල්ලගත්තා. භයානක පෙනුමක් තියෙන දෙන්නෙක්. අත් දෙකෙන් අල්ලගෙන මාව කලුක්. එයා මගේ දිහා බලලා කිව්වා මෙයා නෙවෙයි කියපු එක්කෙනා අරගෙන එන්න කියලා. එතකොට මට හැරුණා. ඒ ආපු දෙන්න කවුද? යම රජුරාන්ගේ නියෝජිතයෝ. අපි ඒගොල්ලන්ට මේ දහමේ වචනයක් තියෙනවා යමපල්ලෝ. යමපල්ලන්ටත් වරදින බව මම තේරුම් ගත්තේ එදා. යමපල්ලන්ට ගේන්න කියලා තියෙන වෙන එක්කෙනෙක්. යමපල්ලෝ ගිහිල්ලා යම රජුරන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ තව එක්කෙනෙක්. ඔය යමපල්ලෝ ගැන සාහිත්‍යයේ විස්තර තියෙනවා. ඒ දෙන්න යම රජු දෙකළු යම රජු ළඟ තියෙනවා. කවුද මේ යම රජු කියලා කියන්නේ? යම රජු කියන්නේ ප්‍රේතෙක්. නිකම්ම ප්‍රේතෙක් නෙවෙයි, ප්‍රේත රජෙක්. ඇයි අපායේ යම රජුරන්ට විතරක් රජකම හම්බ වෙලා තියෙන්නේ? අපායේ වුණත් රජ වෙන්න බෑ පිනක් නැත්තම්. යම රජු ප්‍රේතෙක් වුණාට පිනක් කළා තියෙන නිසා අපායේ ගියත් රජ. ඒක තමයි ඇත්ත. අපායේ රජුරුවොත් පින් කළා තියෙන්න ඕන. නැත්තම් අපායේ රජ වෙන්න බෑ. දැන් ඔය යම රජුගේ චාරිත්‍රයක් තියෙනවා. යම රජුරන්ට ඉන්නවලු හොඳ ලේකම් කෙනෙක්. බලන්න මේ සාහිත්‍යයේ කොච්චර විස්තර තියෙනවද කියලා. යම රජු පසළොස්වක පෝය දවසට, අමාවක දවසට, පුර අටවක දවසට, අව අටවක දවසට ලේකම්ට නියෝග කරනවලු තමුසේ යන්න ඕන මනුස්ස ලෝකෙට. ගිහිල්ලා මිනිස්සු කරන ඔක්කොම ටික ලියන්න ඕනේ. ලියලා වෙන වෙනම ෆයිල් එක ගානේ හදලා එක එක්කෙනාට එනලා මෙහෙ තියලා තියන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මනුස්ස ලෝකෙට. ඒවල දැන් ඔයත් ගැනත් විස්තරය එහි ඇති. නම, ගම, දුරකථන අංක ඔක්කොම ටික දාලා, ලිපිනය දාලා වෙනම වාර්තාවක් හදලා තියෙනවා. ඔය වාර්තාව අපාය යම රජුගේ ලේකම් ළඟ තියෙනවා. දැන් මිනිස්සු අපායට යනවනේ. ඊළ බොරු කියන පටන් ගත්ත ගම යම රජුණට තේරෙනවා බොරු කියනකොට. මොකද යමයා බොරු කියන්නේ නැහැ. යමයා හොඳ කෙනෙක්. බොරු කියන්නේ නැහැ. එතකොට යමයාට බොරු කියාගෙන එන බව දැනෙච්ච ගමන් යමයා කාටද කතා කරන්නේ? ලේකම්ට කතා කරනවා. ලේකම්ට කතා කරලා පෙන්නලා කියනවා මෙයාගේ වාර්තාව මට අරගෙන එන්න. දැන් අපාය කියලා කියන්නේ ජූරි සභාවක්. විනිශ්චය සභාවක්. ඉන්නෝ දඬුවම් දෙන්න ගෙනාපු අය පැත්තකින් ගෙනල්ලා තියෙනවා. යමපල්ලෝ බලාගෙන ඉන්නවා. ලේකම් වාර්තාව අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා දින වකවානුත් එක්ක කරපු ඔක්කොම කියෝගෙන යනවා. දැන් ඉතින් ලෝදිය බොන්න ඕනේ නැහනේ. අර ටික ඇහුවාම ඇතිනේ. තමුන්ගේ ජීවිතේ කරපු ඔක්කොම ටික කියනවා. කවුරුද ඉස්සරහද කියන්නේ? යම රජු ඉස්සරහ. දැන් ඔක අහගෙන ඉන්නකොට මොකක් හිතෙනවද? අනේ මං කරගත්ත ගොන්කමක්. මේවා මම හිතුවේ මේවා කවුරුවත් දන්නේ නැහැ කියලා. බලාගෙන යනකොට යම රජුගේ ලේකම් ඔක්කොම ටික ලියලා වාර්තාවකුත් හදලා යම රජුන්ට ගිහින් දීලා දැන් තමයි දැනගන්නේ. යම රජු දැන් නිහඬ වෙනවා. තූෂ්ණී භූත වෙනවා. යම රජු නිහඬ වෙන විටම යමපල්ලෝ දන්නවා දැන් හරි. යම රජු මුකුත් කරන්නේ නැහැ. බලන්න මේ සාමාන්‍යයෙන් මේ යම රජුරු අතවත් තියන්නේ නැහැ මේ සත්‍යයන්. මොකද හරි කාරුණිකයි. යම රජුරුවත් සංවේදී. අන්තිමට බලන්න මේ ටික කියවලා අන්තිමට කියන්නේ මොකද්ද කියන්නේ? යම රජුරුවත් හරි සංවේදී කෙනෙක්. එතකොට අර යමපල්ලෝ දෙන්න ඇවිල්ලා පංචවද දෙනවා අර මිනිහයාට. පංචවද දෙනවා කියලා කියන්නේ මුලින්ම අතක් අරගෙන එළියට ඇදලා ඒ අතට රත් වෙච්ච ගිනි උලක් තියලා අත පුච්චනවා. අත් දෙක පුච්චනවා. කකුල් දෙක පුච්චනවා. හදවතට ගිනි යම් වෙන උලකින් අනිනවා. පංචවද දෙනවා. ඊට පස්සේ ඔළුවෙන් හිටවනවා. වෑයක් තියෙන වෑය කියන්නේ අර පොල් ගස් එහෙම අහින්නේ. ඒ වගේ ගිනිගෙන දැවෙන වෑයක් අරගෙන කකුල් දෙකේ ඉඳන් ඔළුව දක්වා හැගෙන යනවා.
ඊට පස්සේ ආය කකුල් දෙකෙන් හිටවනවා. ඔළුවේ ඉඳන් කකුල් දෙකට ආයේ වෑයෙන් ඇහැගෙන යනවා. මහණෙනි සත්වයාගේ පව නිසා මේ මොන වද බන්ධන වලට ලක් කළත් මැරෙන්නේ නැහැ. පව ගෙවෙන කම්ම ඉන්නවා. බලන්න මැරෙන්නේ නැවත සමාජයේ දැකලා නැද්ද සමහර මිනිස්සු ඉන්නෝ පුදුම පවක් ගෙවන්නේ. හැබැයි මැරෙන්නෙත් නැහැ. ඇයි ඒ පව ගෙවල ඉවර වෙන්න ඕන? දැන් ඔය වද බන්ධන වලට ලක් කරනවා. ඔය වද බන්ධන වලට ලක් කරලා ඉවර වෙච්ච ගමන් යමපල්ලෝ මෙයාව දානවා මහනිරයට. මහනිරයේ ස්වභාවය යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් උසයි, යොදුන් 100ක් පළලයි. නැගෙනහිරින් පත්තු වෙන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා බටහිරින් ඉවර වෙනවා. බටහිරින් එන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා නැගෙනහිරින් ඉවර වෙනවා. උතුරෙන් යන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා දකුණෙන් ඉවර වෙනවා. උඩින් එන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා යටින් ඉවර වෙනවා. මුළු මහනිරයම එකම ගිනි ගොඩක්. දැන් මේ සත්වයා මේ පව් කළ සත්වයා යමපල්ලෝ උස්සලා දානවා අරකට. ගින්නකට දාපු ගමන් මොකද කරන්නේ? ගින්නෙන් බේරෙන්න දුවනවා. යොදුන් කීයක් දුවනවද? යොදුන් 100ක් දුවනවා. යොදුන් 100ක් දුවනකොට ඊට පස්සේ කරන්නේ යොදුන් 100 දුවලා ඉවර වුණාම දැන් ඉන්නේ උතුරෙන් දුවන්න පටන් ගත්තා නම් කොයි පැත්තේද ඉන්නේ? දකුණේනේ ඉන්නේ. යමපල්ලෝ කරන්නේ නැවත උතුරු පැත්තේ ඇවිල්ලා දොරක් විවෘත කරනවා. එතකොට අර දකුණේ ඉන්න සත්වයාට මොකද්ද පේන්නේ උතුරු පැත්තේ? නිදහස පේනවා. ආයෙ යොදුන් 100ක්. කොහෙද හොයන්නේ? මොකක් හොයාගෙනද දුවන්නේ? ආයෙ නිදහස හොයාගෙන දුවනකොට යමපල්ලෝ ඒ දොර වහනවා. වැහලා දකුණෙන් විවෘත කරනවා. දැන් බලන්න මේ ගින්නට පිච්චෙනවා. නිදහස හොයාගෙන දුවනවා. හැබැයි මැරෙන්නේ නැහැ. ඒක තමයි පව. ආයෙ නැගෙනහිර පැත්තෙන් දොරක් විවෘත කරනවා. එතකොට මේ සත්වයා මොකද්ද කරන්නේ? නැගෙනහිරට ආයෙ යොදුන් 100ක් දුවනවා. ඊට පස්සේ ඒ දොර සත්වයා ලං වෙනකොටම ආයෙ වහනවා. වහලා වෙලා අනිත් පැත්තෙන් විවෘත කරනවා. දැන් බලන්න විශාල මුලාවකට අහු වෙලා දුවනවා. පිච්චි ජීවත් වෙනවා. ඒක තමයි දුක. දැන් ඉතින් ඔහොම අවුරුදු ලක්ෂ ගාණක් දුවනවා. දුවන එකම වැඩේ. පිච්චෙනවා, දුවනවා, මැරෙනවා, ආයෙ උපදිනවා, පිච්චෙනවා, දුවනවා. ඕක තමයි ජීවිතේ. ඔහොම දුවලා කාලයක් ගියාම අර මහනිරයේ නැගෙනහිර දොර විවෘත කරනවා. දැන් ඉතින් අර සත්වයා හිතාගෙන සන්තෝෂයෙන් දුක ඉවරයි කියලා දුවනවා. නැගෙනහිර දොර විවෘත කර ගමන් ඊළඟට තියෙනවා අපායක්. ඒකට කියන්නේ ගූත නරකය. අසූචි වලින් පිරිච්ච එකක්. ඒකේ ඉන්නෝ මහා පණුවෝ. ඒ පණුවෝ ඇවිල්ලා මේ සත්වයා හිල් කරනවා. ඔළුවෙන් හිල් කරාම කකුල් දෙකෙන් ඉවර වෙන්නේ. කකුල් දෙකෙන් හිල් කරාම ඔළුවෙන් ඉවර වෙන්නේ. දැන් ඒක ඊට වඩා අමාරුවක වැටලා තියෙන්නේ. අවුරුදු 10 ගණනක් ඒ පැත්තට මේ පැත්තට ඒ පැත්තට මේ පැත්තට දුවමින් යනවා. අර දොරවල් හිටි ගමන් විවෘත කරනවා. අපි ඔය සමහරලාට වැත දැකලා ඇති අර කුරුල්ලන්ට එහෙම කූඩු විවෘත කළ මේ රවට්ටලා ආයි දොරවල් වහන්නේ. මේ වගේ සිද්ධියක් මේ කරන්නේ යමපල්ලෝ. ඉතින් අර සත්වය අවුරුදු 10 ගණනක් අරගෙන දුවලා ඉවර වුණාම දොරක් විවෘත කරනවා. ඒ දොර විවෘත වෙනකොටම යමපල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා යා ඊළඟ පායට දාන. ඒකට තමයි කුක්කුල නරකය. කුක්කුල කියන්නේ උණු අලු වලට. පිච්චි තියෙන උණු අලු ගොඩකට දානවා. දැන් බලන්න උණු අලු වලට දැම්මහම මොකද්ද වෙන්නේ? උණු අලු වලින් ගැලවෙන්න නම් උණු අලු ඉවර වෙනකම්ම දුවන්න ඕන. හැතැම්ම 10 ගණනක් යොදුන් 100 ගණන් දුවනවා. උණු අලු ඉවර වෙන්නේ නැහැ. පිච්චි දුවනවා, මැරෙන්නෙත් නැහැ. ඒ කරපු පවේ මහත නිසා. දැන් ඉතින් ඔහොම දුවලා විඩාවටපත් වෙලා. ඊට පස්සේ අවුරුදු 10 ගණනක් ලක්ෂ ගණනක් කොහොම නිව්වාම දොරක් විවෘත කරනවා. ඒ දොර විවෘත කර ගමන් ඒ සත්වයා වැටෙනවා අසිපත් නරකයට. අසිපත් නරකය කියලා කියන්නේ ඒකේ තියෙන ඔක්කොම ගස්වල තියෙන කඩු. එතකොට කොළ ගැලවිලා වැටෙන වගේ මොනවද වැටෙන්නේ? කඩු වැටෙනවා බිමට. එතකොට අර දුවන සත්වයාගේ අතපය කැපිලා වැටෙනවා, නාහේ කැපිලා වැටෙනවා, කන කැපිලා වැටෙනවා. ඉතින් ඒ කැපි දුවනවා. අවුරුදු ලක්ෂ ගාණක් දුවනවා. එහෙම දුවලා ඉවරුණාම ඊට පස්සේ දෙනවා දොරක් ඇරෙනවා. ඇරිච්ච ගමන් කටු ඉඹුල් නරකයි. අපි මේ ඔය අවුරුද්දට කරන්නේ බාධක දිවීම කියලා එකක්. මෙන්න මේ වගේ එකක් තමයි මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ. මේ අපායේ ස්වභාවය තියෙන්නේ. කටු ඉඹුල යන්න ඕන ඊට පස්සේ. ඒක යනකොට කටු වැනිලා හිල් වෙලා මැරෙනවා. ආයෙ එතනම උපදිනවා. පව නිසා ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙනුත් බහිනවා. ඒකෙන් බහලා ඉවරනකොටම දොරක් ඇරෙනවා. එතකොට වැටෙනවා වේතරණී නදියට. වේතරණී ගඟ කියලා කියන්නේ ඒකේ තියෙන භස්ම.
සැර භෂ්ම තියෙන්නේ. ඒ භෂ්ම පිච්චි පිච්චි ගිනි දානවා. ඒ භෂ්ම නදියට වැටුනහම අර යමපල්ලෝ ඇවිල්ලා කියනවා පීනන්න ඕන දැන්. අර පැත්තට පීනවනෝ දොරක් පෙන්නලා ඒ පැත්තට පීනගෙන යනවා. ආයෙ දොර වහලා මේ පැත්තෙන් දොරක් හරිනවා. එතකොට මේ පැත්තට පීනනවා. අවුරුදු 1000 ගණනක් ලක්ෂ ගණනක් වේතරණී නදිය පීන ඉන්නවා. දොරක් කරිනවා. දොරක් කැරියාම ඊට පස්සේ හරි මහන්සියිනේ. ඊට පස්සේ යමපල්ලෝ ඇවිල්ලා අහනවා මහන්සි නේද දැන්? එතකොට කියනවා ඒ සත්වයා ස්වාමීනි මහන්සි. මහන්සි කියලා කිව්ව ගමන් අරගෙන රත් වෙන ගිනියම් වෙච්ච අඬුවක් අරගෙන කට ඇරලා ලෝදිය ගුලි ගිනි ගුලි කටට දානවා. ඇයි මහන්සි නම් ඉතින් ඒ වෙපය දෙන්න දැන්. ඒව දාපු ගමන් මුළු ශරීරය දවාගෙන පිච්චීගෙන එළියට එනවා. ඊට පස්සේ ඕක අවුරුදු 1000 ගණනක් ඕක. ඊට පස්සේ යමපල්ලෝ ඇවිල්ලා අහනවා පිපාසද කියලා. එතකොට මේ සත්වයාගේ පව නිසා කියනවා ඔව් කියලා. ඔව් කිව්ව ගමන් ආයෙ කට ඇරලා මොකද්ද කරන්නේ? ගිනියම් වෙච්ච ලෝදිය ගෙනල්ලා වක් කරනවා. අවුරුදු 1000 ගණනක් ඕක. දැන් ඕක ඔහොම ඉවරනකොට ආයේ සත්වයා මහනිරේට දානවා. ඔන්න ඔය විදිහට තමයි මේ රවුමේ යවන්නේ. ඕක තමයි අපායේ ඇතුලේ ස්වභාවය හරියට අර නිකන් අපි ඔය මේ කානිවල් එකක ඇවිදිනවා වගේ තමයි මෙහෙම ගහුවම. අර ඔක්කොම ටික විදිනවා. ආය අර මුල් දැනටම එළවෙනවා.